Hi, welcome to my YouTube channel. අද අපි යන්න හදන්නේ one day trip එකක්. අපි මුලින්ම ගියේ කැලණියට. දවසේ කොයි වෙලාවක ආවත් කැලණි පන්සලේ යන සෙනඟ පිරීලා. බෝමඩුවේ ටික වෙලාවක් ඉඳලා කැලණි පන්සල් වැඳලා ඊට පස්සේ අපි ගියා උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙන්න මේකට තමයි අපි ගියේ. බ්‍රෙක්ෆාස්ට් එකට අපි ගත්තේ ෂෝටිස්. වීඩියෝ එකක්. අප්පු එළියට පේනවද? ඔව්. අපි දැන් මේ උදේට කන්න ඇවිල්ලා ඉන්නේ. තෝරලා මම උදේට කන්න ගත්තේ මාළු පාන් එකකුයි හොට් ඩොග් එකකුයි. බබාට මාළු පාන් එක දීලා මම හොට් ඩොග් එක කෑවා. මියා කන ලස්සන බලන්නකො ලොකු එක්කෙනෙක් වගේ. ඊට පස්සේ අපි බොන්න ගත්තේ නෙස්කැෆේ. නෙස්කැෆේ තියෙනවා නම් මම වෙන මොකුත් බොන්නේ. ඒකමයි බොන්නේ. දෙවෙනියට අපි ගියේ කොච්චි කඩේ පල්ලියට. කොච්චි කඩේ පල්ලියට ඇවිල්ලා නැති කෙනෙක් වුණත් පාස්කු ප්‍රහාරය මතක නම් ඔයාලටත් මෙතන මතක ඇති. මම නම් බෞද්ධ ආගමිකයෙක්. ඒත් මගේ හස්බන්ඩ් කතෝලික ආගමේ කෙනෙක්. ඉතින් මට මේ සිද්ධ ස්ථාන දෙකටම යන්න පුළුවන්. අපි දැන් යන්න හදන්නේ පුරුෂ පල්ලියට. පුරුෂ පල්ලියට යනකොට මෙහෙම ඇවිදගෙන යන්න ටිකක් මේ තියෙන්නේ ජාතික පුරුෂ පල්ලිය. මේක ගොඩාක් ખાස්කම් මෙහෙම තියෙන තැන. ඇත්තමිනි කනමෝරු අර කුරුමිටි පවුලේ මේ අර අය තංවල කූඩු ඔන්න අර ලොකු මෝරෙක් කොහොමද මේ මූ කිසි ගානක් නෑ මේ තාක්කේ මේ ළඟට ඇවිල්ලා ගානක් නෑ ළඟටත් ඇවිල්ලා ඒක උදේ මෙහෙන්න ඔර ගොල්ලෝ ෆෝන් වල අපි දැන් මුහුදේ බෝට් රයිඩින් එකක් යන්නයි යන්නේ. මාව දෙවිලා කියලා වෙන්නත්. අර විදුපතට රාජමාමට අයිස්ක්‍රීම් ලොරියකින් රස අයිස්ක්‍රීම් මේකුත් අරගෙන අපි ගියේ ඊට පස්සේ බීච් එකේ නාන්න. ඇතර යන්න එපා. අර කොහොමද ඕකේ ඊතලේවා ඊතලයි නෑ ගොඩක් ඇතර යන්නේ. දෙනුයි. ගොඩක් ඇතර යන්න එපා. ඔය එන්න දුව ඕරිය දෙන්නද පුතේ අනේ සල්ලයි නේ ඉඳලා අපි ආවද තවලට කන්න.
මේ රසවත් එක්ක කාලා අපි ඊට පස්සේ අපේ ට්‍රිප් එක එන්ඩ් කරා. ඉතින් අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. බයි බයි.